යේසුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ සියලු දෙනාව ඉතාමත් ආදරේ පිළිගන්නවා. අද 2026 මාර්තු 9 වන සඳුදා තවත් සතියක ආරම්භයක් දෙවියන් වහන්සේ වමාව ගෙනල්ලා තිබෙනවා. හොඳයි. අපි බලමු දවසේ උන්වහන්සේගේ වචනයෙන් මොකක්ද අපිට කතා කරන්න කියලා. අපි බලමු මත්තෙව් 18 වෙනි පරිච්ඡේදයේ 21 සහ 22. එකල පේත්‍රුස් උන්වහන්සේ ළඟට ඇවිත් ස්වාමිනී, මට වරද කරන අයට මම කී වරක් කමාවෙන්ට ඕනාද? 7 වරක් දක්වාදයි උන්වහන්සේගෙන් ඇසුවේ. යේසුස් වහන්සේ උට කතා කොට 7 වරක් නොව 70 වර 7 වරක් යයි මම නුඹට කියමි. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, සමාව දෙනවා කියන්නේ අනිත් කෙනා කරපු වැරද්ද හරි කියන එක නෙවෙයි. සමාව දෙනවා කියන්නේ ඒ වේදනාවෙන් අපි නිදහස් වෙනවා කියන එක. ඔබ අද කාට හරි විරුද්ධව තරහක් හිතේ තියාගෙන ඉන්නවද? ඒක හරියට ඔබ වස බීලා අනිත් කෙනා මැරෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. සමාව දීම තුලයි සැබෑ සැනසීම තිබෙන්නේ. අපිට සැබෑ ආදර්ශය නම් යේසුස් වහන්සේ. අපි දන්නවා යේසුස් වහන්සේව කොයිතරම් මිනිසයන් නින්දා පහස වලට පත් කරාද කියලා. යේසුස් වහන්සේට කස පහර දුන්නා. උන්වහන්සේගේ ශරීරය කැඩිලා බිඳිලා විනාශ වෙන තරම් උන්වහන්සේට බට පහර දුන්නා. උන්වහන්සේට නින්දා පාස කරා. උන්වහන්සේව නිර්වස්ත්‍ර කරා. අවසානයේ උන්වහන්සේගේ කුරුසියක් කරේ තියලා උන්වහන්සේව කන්දක් උඩට ගෙනියලා උන්වහන්සේව කුරුස්පත් කරා. සැබවින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අද දවස වනකොට මෙවැනි බාධා මැදින් ඔබ මම ගිහිල්ලා නැහැ. නමුත් අපිට වුණා පුංචි ප්‍රශ්නය නිසා අපි තවමත් අන් අයට සමාව නොදී ඉන්නවනම් අපි මේ හොඳ ආදර්ශයක් කරගමු. යේසුස් වහන්සේට වද දීලා අපහාස කරලා කුරුසිපත් කරාට පස්සේ යේසුස් වහන්සේ ඉහළ බලලා දෙවියන් වහන්සේට කියනවා, පියාණනි, මොවුන් කරන වැරද්ද මොවුන් කරන්න නොදැනයි ඔබ වහන්සේ මොවුන්ට කම්මා වෙන්න. කොතරම් යහපත් හදවතක්ද? මං විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබෙන් මගේ බලාපොරොත්තු වෙන්නේ යේසුස් වහන්සේ තුළ තිබුණු සිත. හොඳයි, අපි ආඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, අද දවසේ අපි වහන්සේට බාර වෙනවා. පියාණනි, අපි කෙනෙකුට සමාව දෙනවා කියන්නේ අපගේ හදවතේ ඇතුළාන්තයේ තියෙන කුණු අපි ඉවත් කරගෙන පවිත්‍ර කර ගැනීමක්. පියාණනි, අපගේ ජීවිත ඔබ ඉදිරියේ ස්වාමිනී පවිත්‍ර කරගන්න අපට උදව් කරන්න. අපට වැරදක් වෙලා හෝ අපෙන් වැරද්දක් වෙලා තිබෙනවා නම් සමාව දෙන්න, සමාව ගන්න අවශ්‍ය කරන ශක්තිය ඔබ වහන්සේ අපට දෙන්න. පියාණනි, ඔබ වහන්සේ අපට ආදර්ශයක් වුණා. යේසුනි, එදා ඔබ වහන්සේ දුන්නු වචනයට එදා ඔබ වහන්සේ කුරුසියේදී ආදර්ශමත් වෙලා අපට පෙන්වුවා වගේ අපේ ජීවිතත් ඔබ වහන්සේ ආදර්ශමත් කරන්න. මේ සියල්ල ඉල්ලන්නේ නාසරේ යේසුස් වහන්සේගේ